මේ මාර්ගාංගات පුරුදු කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකාන යෝගය ප්‍රතික්ෂේප කළා, අත්කලමතාන යෝගය ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරු උන්වහන්සේ දේශනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන්නේ චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංයතති. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම නිසා චක්කුකරණී ඇස පහළ වුණා. ඥානය පහළ වුණා. කෙලෙස් සංසිඳුණා. අවබෝධය පහළ වුණා. නිර්වාණය සාක්ෂාත් වුණා. මේ කරුණු පහ සිද්ධ වුණා. ඥානය පහළ වුණා, ඇස පහළ වුණා. ඒ ඇස කියලා කියන්නේ දහම්මැස. එතන දහම්මැස කියලා කියන්නේ යථාර්ථයේ තේරුම් ගැනීමේ ඇස. තමන්ගේ ආධ්‍යාත්මය තුල පවතින මමත්වයේ තේරුම් ගැනීමේ ඇස. දැන් බොහෝ දෙනෙක් මේ සංසාරේ දුවන්නේ මමත්වය ගැන තේරෙන්නේ නැති නිසානේ. මම මගේ කියන සංකල්පණයෙන් ගිලෙන්න මිනිස්සුන්ගේ ජීවිත අවුල් වෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවල බලාපොරොත්තු ප්‍රමාණය වැඩි වෙන්න ජීවිත අවුල් වෙනවා. බලාපොරොත්තු අඩු කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වීමෙන් බලාපොරොත්තු අවම කර ගැනීම. සිතුවිලි අවම කර ගැනීම. සිත ශාන්ත භාවයකට පත් කිරීම තුළින් අවසානයේ පරම සත්‍ය සාක්ෂාත් කිරීම. ඒ තමයි නිබ්බාන. කිසිම සිතුවිල්ලක් නැති අවස්ථාවට හිතපත් වීම තුළ නිර්වාණය තියෙනවා. දැන් මොකක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය අංග 8 තමයි තියෙන්නේ. මේ අංග 8ෙන් තමයි අපි පෙන්눔 කරන්නේ නිවන් මඟ සඳහා යා යුතු පාර. මේ මාර්ගාංග 8 හොඳට අධ්‍යයනය කළාම මේ ගැන හොඳට කිඳා බැහැලා ඇතුළට ගිහිල්ලා බැලුවහම අපිට පේන කාරණේ තමයි මේ මාර්ග 8ෙන් අංග 8ෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ සිතුවිලි අවම කර ගැනීම. සිත පිරිසිදු කර ගැනීම. පාරිශුද්ධත්වයට පත්වීම. එතකොට බුදු කෙනෙක් ලෝකයට ඇවිල්ලා උගන්වන්නේ, පැහැදිලි කරන්නේ, විග්‍රහ කරන්නේ කරුණෝ පාරිශුද්ධත්වයට පත් වෙන මාවත. පිරිසිදු වෙන විදිය. ඇලීම් ගැලීම් වලින් ඉවත් වීම. දැන් අපි සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය කියලා. වස්ත්‍රයක් උපමා කොට කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි, කුණු ගෑවිච්ච වස්ත්‍රයකට අපිට ඕනනවා පාට දාන්න. ඒතර මිනිස්සෙක් මේ කුණු ගෑවිච්ච වස්ත්‍රය ගෙනල්ලා පාට හදලා ඒ පාටට දාලා ඒක වේලනවා. දැන් ඒ කුණු ගෑවිච්ච වස්ත්‍රයට හොඳට පාට වදිනවද? වදින්නේ නැහැ. කුණු නිසා. තවත් මිනිස්සෙකුට ඕන වෙනවා වස්ත්‍රයකට පාට දාන්න. ඒ මිනිස්සු ඊටාම පිරිසිදු වස්ත්‍රයක් අරගෙන. අරගෙන ඇවිල්ලා ඒ වස්ත්‍රයට පිරිසිදු පාට ඕම ලේසියෙන් මිශ්‍ර කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සිත කුණු කෙලෙස් වලින් අපවිත්‍ර වෙලා නම් ඒ සිතට යමක් ඇතුල් කරන එක ලේසි නෑ. අපවිත්‍ර වෙච්ච, අපරිසිදු වෙච්ච සිත වැරදි පාරට යන අවස්ථාව වැඩි. හරි පාරට යන අවස්ථාව අඩුයි. ඒ නිසායි බුද්ධ දේශනාවේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිත මූලික පිරිසිදු භාවයට පත් කර ගැනීම. සිත සුද්ධ කර ගැනීම, ඇතුළාන්ත පිරිසිදු කරන එක හරිම වැදගත් දෙයක්. ඇතුළ පුළුවන් තරම් සුද්ධ කරගන්න. ඒ ඇතුළ සුද්ධ කරගන්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. ඒ ඇතුළ සුද්ධ කරගන්න තමයි දස කුසල් තියෙන්නේ. දස කුසල් පිරීමෙනුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීමෙනුත් මේ ආකාර දෙකෙන්ම දස කුසල් සම්පාදනය කරගන්න ඕන. සිත පිරිසිදු බවට පත් කරගන්න ඕන. සිත පිරිසිදු බවට පත් කරගත්තොත් ඒ පිරිසිදු වෙච්ච සිත ඔබට සියල්ල දායාද කරනවා. මිනිහෙකුගේ ආධ්‍යාත්මය තුල මම මගේ යන බලාපොරොත්තුව, මම මගේ යන සංකල්පනාව, මම මගේ යන විශ්වාසය මිනිහෙක් වැරදි පාරට යොමු කරනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව, කිසිම අපේක්ෂාවක් නැතුව, කිසිම ප්‍රාර්ථනාවක් නැතුව ජීවත් වීම තුල තමයි පරම සත්‍ය තියෙන්නේ. පරම සත්‍ය සාක්ෂාත් කරන පුද්ගලයා බලාපොරොත්තු ජීවිතේ පුළුවන් තරම් අවමය තබා ගත යුතුයි. අපේක්ෂා අඩු කරගත යුතුයි.
ඒ අපේක්ෂා බලාපොරොත්තු අඩු වෙන්න තමයි සිත පිරිසිදු වෙන්නේ. දැන් අපි සාකච්ඡා කරලා බලනවා ඉදිරියේදී ආරෂ්ඨායක මාර්ගය පිළිබඳව ගෞතම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු. හොඳයි අපේ හඳුනන දැන් ඔබට පැහැදිලි වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මෙතෙක් දුර අපි ආ ගමන් මගෙහි අපට අවශ්‍ය වූ කාරණාව ඔබට අවබෝධ කර දෙන්නට ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදුදහම කොයිතරම් දුරට අපට ඔබට පැහැදිලි කර දෙන්නට සිදු වුණාද? උන්වහන්සේ බුද්ධත්වයට පත්වීම තුළ බලාපොරොත්තු වුණු පරමාර්ථය කුමක්ද? උන්වහන්සේ සකල ලෝකවාසී ජනතාවට මේ ධර්මයේ දේශනා කිරීම තුළ ඔවුන් රැගෙන යන්නට, ඔවුන් බලාපොරොත්තු වන්නා වූ නිර්වාණය අවබෝධ කරගන්නට කොයිතරම් සරලව පහසුවෙන් මේ මඟ පිළිසකර කර දුන්නාද කියන කාරණාව පූජ්‍ය පිරිදුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි ඔබට පැහැදිලි වන්නට ඇති. එහෙමනම් මේ මඟ ඔස්සේ මේ කරුණු 8 ඔස්සේ ගොස් අපේ සිත පිරිසිදු කරගනිමින් අපි බලාපොරොත්තු වන්නා වූ නිර්වාණය කරා යන්නට කොයි ආකාරයෙන් පෙළ ගැසිය යුතුද කියන කාරණාව අපි උන්වහන්සේගෙන් අසා දැනගමු. අවසරයි අපේ හඳුරන්නේ. පළවෙනි කාරණේ තමයි සම්මා දිට්ඨි. දිට්ඨි කියන්නේ දැකීම. සම්මා දිට්ඨි. දැන් අපින් බොහෝ දෙනෙක් සම්මා දිට්ඨිය anu කුමක්ද කියලා අහපු ගමන් අපි බොහෝ වෙලාවට උත්තරයක් දෙන්නේ යහපත් දැකීම. බැලූ බැල්මට වචනේ හරි. නමුත් ධර්මානුකූල අර්ථය පේන ප්‍රමාණය මදි. සම්මා දිට්ඨිය anu සැබෑවටම කිසිම දෘෂ්ටියකට, කිසිම මතවාදයකට, කිසිම දර්ශනයකට, කිසිම තර්කයකට අහු නොවි සිත මධ්‍යස්ථව තබා ගැනීම. ඒ තමයි සම්මා දිට්ඨිය. නොසෙල්වී සිටීම. කිසිවකට කලබල වෙන්නේ නැහැ. දැන් බලන්න අපේ සිත අරගෙන බැලුවාම සිතේ ස්වභාවය අකුසල් කරන්න යන එක. සිතේ ස්වභාවය අකුසල් කරන්න යන එක බව දැනගෙන අකුසල් කරන්න යන සිත අකුසලයට යෑමට ඉඩ නොදී නවත්වාගෙන සිටිනවා. ඒ තමයි සම්මා දිට්ඨිය. මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන බොහෝ මිනිස්සු පක්ෂග්‍රාහී. ඒකනේ දේශපාලන වශයෙන් පක්ෂවලට බෙදෙනවා. කළු සුදු කියලා බෙදෙනවා. ගිහි පැවිදි කියලා බෙදෙනවා. මිනිස්සු එහෙම බෙදලා තිබ්බාම ලෞකික අරමුණු කරා යොමු කරවන එක ලේසි. බෙදෙන්න ලෞකික අරමුණු සාක්ෂාත් කරගන්න ලේසි. හැබැයි බෙදීම් නැති වුණාම තමයි ලෝකෝත්තර අරමුණු සාක්ෂාත් වන්නේ. කිසිම බෙදීමක් නැහැ. පක්ෂ වශයෙන්, පාට වශයෙන්, ප්‍රිය අප්‍රිය වශයෙන්, කළු සුදු වශයෙන් කිසිම බෙදීමක් නැහැ. මෙන්න මේ සියලුම මේ ඔක්කොම දෘෂ්ටි. අපි විවිධ දේවල් අපේ ඇතුලේ තියාගෙන ඉන්නවා. විවිධ කුණු අපේ ඇතුලේ ගොඩ ගහගෙන තියෙනවා. මේ සියලු දේ සිතින් බැහැර කරන්න ඕන. සිතින් බැහැර වුණාම අපේ සිතපත් වෙනවා කිසිම දෙයකට ඇලෙන්නේ නැති, බැඳෙන්නේ නැති, ගැටෙන්නේ නැති අවස්ථාවකට හිතපත් වෙනවා. සිත ඇලෙන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව තිබුණාම අන්න ඒක තමයි සම්මා දිට්ඨිය. කිසිම දෙයකට ඇලිලා නැහැ. කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. කිසිම දෙයකට ආසාවක් නැහැ. ලොල් බවක් නැහැ. බුදුරජාණන් වහන්සේ තුල තියෙන විශේෂ ගුණය තමයි කිසිවකට ආසා නැති. ලොල් බවක් නැහැ. යමකට ආසා වෙන්නේ එහි යථාර්ථය නොදන්නා තාක්කල්. අපි යමක යථාර්ථය දැනගත්තොත් ඔබ කිසිවකට ආසා කරන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ පාරේ යනකොට උන්වහන්සේ දැක්ක ලස්සන කාන්තාවක්. මේ කාන්තාව ඊටාම සුරූපී. මේ කාන්තාවට හිතුණා උන්වහන්සේට විවාහ යෝජනාවක් ගේන්න ඕන කියලා. නම මාගන්ධියා. මේ තරුණ කාන්තාව, සුරූපී කාන්තාව උන්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මම කැමතියි ඔබ වහන්සේ විවාහ කරගන්න කියලා. මට විශාල ධනයක් තියෙනවා. දීපලක් බූදලයක් තියෙනවා. මම කැමතියි ඔබ වහන්සේත් එක්ක විවාහ වෙන්න. එතකොට උන්වහන්සේ මේ කාන්තාවට කියනවා මේ මල මුත්‍ර අසූචි වලින් පිරිච්ච මේ කුණු ශරීරය අතින් අල්ලන්න තියා පයින් පා ගන්නවත් කැමති නෑ. ඒ තමයි සම්මා දිට්ඨිය. මතු පිටින් බලන කෙනාට ඒක සම්මා දිට්ඨියක් ලෙස පේන්නේ නෑ. ගැඹුරට කිඳාගෙන ගොස් බැලීමේදී යථාර්ථය පේන්න පටන් ගන්නවා. ඒ යථාර්ථය පෙනුනහම ඒ යථාර්ථය තුල ලොල් බවක් ඇතිවන්නේ නැහැ. කලකිරීමක් මිසක්.
ආසාවක් ඇතිවන්නේ නැහැ. ආසාව නැතිකම මිසක්. අන්න ඒක තමයි බුදුරු ගන්නන්නේ. භෞතික ලෝකෙ මිනිස්සු මතු පිට දේවල් වලට ආසයි. දැන් අපි හිතමු අපි කලයක් හදනවා රත්තරන් වලින්. රත්තරන් වලින් කලයක් හදලා ඒකට ලස්සනට මැණික් ගාලා අල්ලලා ඒ කලය අපි තියනවා. එතකොට මිනිස්සෙක් ඇවිල්ලා මේ කලේ බලලා මේ කලෙට විශාල වටිනකම් කියනවා මේක වර්ණනා කරනවා මේකට බොහොම සැලකිලි. ඊට පස්සේ මේ කලයට අපි අසූචි පුරවනවා. නැත්තම් වෙන නරක දෙයක් පුරවනවා. පුරවලා හොඳට කට වහලා තියෙනවා. ඒත් අර මොඩ මිනිස්සු ඇවිල්ලා මේක වර්ණනා කරනවා. බාහිර පෙනුම වර්ණනා කරන්නේ. මිනිස්සු ඔක්කොම හිතාගෙන ඉන්නවා මේ කලේ එළියෙන් බැලුවම මැණික් කල්ල රත්තරන් වලින් හදලා තියෙන නිසා මේක ලස්සනයි කියලා වර්ණනා කරනවා. ඒක වටිනකම කියනවා. හැබැයි මේ වර්ණනා කරන එක මිනිස්සෙක්වත් එයට වටිනකම් දෙන එක මිනිස්සෙක්වත් අහන්නේ නැහැ ඒක ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා. බුද්ධිමත් මිනිස්සෙක් මෙතෙන්ට එනවා. අර වර්ණනාවට සවන් දීගෙන ඉන්නවා. ඒ වර්ණනාව අවසානයේ අහනවා මේ මිනිසයා මේ ඇතුලේ කුමක් පවතීද කියලා. ඒ සැකේ දුරු කර ගන්න තියෙන අවශ්‍යතාවය නිසා කලේ අර වහපු කට අරිනවා. දැන් අර වර්ණනාවලට වෙන්නේ මොකද? බොරුවක් පාඩපත්. සියල්ල ප්‍රතික්ෂේප කරනවා. කොච්චර රත්තරන් අල්ලලා කොච්චර මැණික් අල්ලලා තිබුණත් මේකේ ඇතුලේ තියෙන්නේ අසුචි මල මුත්‍ර නම් කවුද මේකට වටිනකම් කියන්නේ? කවුද මේක කරේ තියාගෙන යන්නේ? කොච්චර වටිනකමක් වුණත් මේක වැදගත් නැති නිස්සාර දෙයක් බව තේරුම් ගන්නවා. ඒකයි මාගන්ධයට බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ අසුචි මල මුත්‍ර වලින් පිරිච්ච කුණු ශරීරය අතින් අල්ලන්න තියා පයින් පා ගන්නවත් කැමති නැහැ කියලා. ඒ තමයි සම්මා දිට්ඨිය. ඒ තමයි යථාර්ථය. ඒ තමයි පරම සත්‍ය. ඒ වචන ටික ඇයට කිව්වේ ඇය තුල රූපය නිසා ඇතිවෙච්ච මාන්නය මතු පිට රූපයට ඇති වර්ණනා කරගැනීමේ ආසාව ඇයගෙන් පහ කරන්න. හැබැයි මේ කාන්තාව ඒක තේරුම් ගත්තේ වැරදි විදියට. මේ කාන්තාව හිතුවා තමන්ගේ රූපයට විශාල නින්දාවක් කළා. ඒ නිසා විනාශයක් කරන්න ඕන කියලා විශාල විනාශයක් සිදු කළා. දැන් එතකොට බලන්න මතු පිට දැකලා නිගමනයන්ට නොඑළඹීම. ඒ තමයි සම්මාදිට්ඨිය. විශ්ලේෂණය කිරීම. තමුන්ගේ ඇතුළාන්තයේ විශ්ලේෂණය කිරීම. තමන්ගේ සිත තුළට කිඳා බැහිම. සිතේ පවතින අකුසල් නිරීක්ෂණය කිරීම. ඒ නිරීක්ෂණය කොට අකුසල් බැහැර කිරීම. සිතේ ඊර්ෂ්‍යාව ඇති වුණොත් තමන්ගේ සිත තුළ ඊර්ෂ්‍යාව ඇති වෙච්ච බව තේරුම් ගන්නවා. ඒ ඊර්ෂ්‍යාව සිතින් අයින් කරන්න උත්සාහ ගන්නවා. බලන්න කොච්චර ලස්සන වැඩපිළිවෙලක්ද කියලා මේ දේශනාව. මේකත් එක්ක තමයි මිනිස්සුන්ගේ සිත්වල තියෙන ඕන නැති ආශාවල්, ලෞකික බලාපොරොත්තු, ලෞකික බැඳීම් සියල්ලෙන්ම හිතයින් වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ටික ජීවිතය අන්තර්ගත වෙනකොට. ඒ නිසා ඔබත් ඔබේ ජීවිතේ පරම සත්‍ය අවබෝධ කරගන්න වැඩපිළිවෙලක්ද කියලා මේ දේශනාව. මේකත් එක්ක තමයි මිනිස්සුන්ගේ සිත්වල තියෙන ඕන නැති ආශාවල්, ලෞකික බලාපොරොත්තු, ලෞකික බැඳීම් සියල්ලෙන්ම හිතයින් වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ටික ජීවිතය අන්තර්ගත වෙනකොට. ඒ නිසා ඔබත් ඔබේ ජීවිතේ පරම සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා දේශනාවට සවන් දෙන්න කැමති නම් ඔබත් මේ සම්මා දිට්ඨිය මේ කිසිවකට බැඳීම් ඇති කර නොගෙන දැකීම, කිසිවකට ලොල් නොවි ජීවත් වීම, කිසිම ආසාවන්ට අවස්ථාව නොදීම, ආසාවන්ට අවස්ථාව නොදීම. ඒක තමයි ආසාවන් යටපත් කිරීමේ ක්‍රමවේදය. අවස්ථාව නොදීම තුලින් යටපත් කිරීම, පාගා විනාශ කිරීම තුලින් සත්‍ය අවබෝධයටපත් වීම. මේක තමයි ලෝකෙට බුදුවරු දේශනා කරන්නේ. සම්මා දිට්ඨිය අනෝ කිසිම දෙයක් තදින් අල්ලා නොගැනීම, කිසිම අරමුණක් අල්ලා නොගැනීම, කිසිම අරමුණක් තදින් ප්‍රතික්ෂේප නොකිරීම. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. කිසි දෙයකට කිසිම 아무තු බැඳීමක් නැහැ. 아무තු බලාපොරොත්තුවකුත් නැහැ. 아무තු අපේක්ෂාවකුත් නැහැ. ඒකනේ අර එක තැනකදී දවසක්
බුදුරජාණන් වහන්සේ ඉන්නකොට උන්වහන්සේ ළඟට තරුණයෙක් එනවා. ඇවිල්ලා මේ තරුණයා අහනවා මේ ඔබ වහන්සේ සන්තෝෂෙන් ඉන්නේ කියලා. ඒකට උන්වහන්සේ අහනවා මොනව ලැබුණාටද? ඊට පස්සේ ඒ තරුණයා අහනවා එහෙනම් දුකෙන් දින්නේ. මොනව නැති වුණාටද? ඒ තමයි සැබෑ සන්තෝෂය. කිසිවක් ලැබිලත් නැහැ. කිසිවක් නැති වෙලත් නැහැ. ලැබෙන්නේ බලාපොරොත්තු තිබුණාම නැති වුණාම දුක හිතෙන්නේ ආසාවල් තිබුණාම. බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට ලැබුණාම නේ සන්තෝෂ තියෙන්නේ. බලාපොරොත්තු නැති කෙනෙකුට ලැබුණත් සන්තෝෂයක් නැහැනේ. නැති වුණාම දුක තියෙන්නේ ආසාවල් තියෙන මිනිස්සුන්ට. නැති වුණාම දුකක් නැත්තේ ආශාවල් නැති වුණාම. බුදුහාමුදුරුවෝ යනු කිසිම ආශාවක් නැතුව කිසිම ලොල් බවක් නැතුව ජීවත් වන උත්තමයෙක්. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච කෙනා. සම්මා දිට්ඨිය තියෙන කෙනා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා සම්මා දිට්ඨි සූත්‍රය. මේ සම්මා දිට්ඨි සූත්‍රය ඊටාම පැහැදිලි කරලා තියෙනවා. කුසලය අකුසලය යථාර්ථවාදීව තේරුම් ගන්න ආකාරය සරියුත් මහ රහතන් වහන්සේගේ දේශනාව. ඒ තමයි සම්මා දිට්ඨිය. කිසිම තැනකට සිත තදින් අල්ලා ගන්නේ නැතුව ඉඳීම. එහෙම නැතු යහපත් දැකීම නෙමෙයි. දැන් අපි යහපත් දැකීම කිව්වොත් ඒක සම්මා දිට්ඨිය වෙන්නේ නැහැ. ඒක ධර්මානුකූල අර්ථය වැරදි. ධර්මානුකූල අර්ථය තමයි කිසිම දෙයකට කිසිම අරමුණක් තදින් අල්ලා ගන්නේ නැතුව අරමුණු දෙස උපේක්ෂාවෙන් බලාගෙන සිටීම. ඒ තමයි සම්මා දිට්ඨිය. සම්මා සංකප්ප කියන්නේ සම්මා සංකප්ප යනු කල්පනා. මොන කල්පනාවද? කිසිම අපේක්ෂාවක් නැති කල්පනා. ලෞකික ජීවිතය පිළිබඳ තියෙන අපේක්ෂා ගොඩෙන් අයින් වීමේ කල්පනාව. ලෝකෝත්තරත්වයට පත්වීමේ ඇති කල්පනාව. නිර්ලෝභී බව සඳහා ඇති කල්පනාව. රාගය තමන්ගෙන් දුරු කළ යුතුයයි කල්පනාව. තමන්ගේ සිතේ තියෙන ද්වේෂය දුරු කළ යුතුයයි කල්පනාව. තමන්ගේ සිතට සිතුවිලි ජනිත කරවන උප්පද්දවන වේගය අඩු කළ යුතුයයි කල්පනාව. බලන්න දැන් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. මෙන්න මේ කල්පනාවලින් සිත පුරවනවා. දැන් සම්මා දිට්ඨිය තුළින් කිසිවකට ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියා. ඊළඟ අවස්ථාවේ සිත යහපත් දේවල් වලින් පරිපූර්ණ කළා. කල්පනා. කිසිවකට නොඇලීමේ කල්පනාව. කිසිම බලාපොරොත්තුවක් නැති කල්පනාව. කිසිවකට ආසා නැති කල්පනාව. ලොල් බවක් නැතිකම. මේවා ජීවිතේ පුරුදු කරනවා. දැන් මේ දේශනාව ටිකක් සාම්ප්‍රදායික වහපු දේශනාවට වඩා ටිකක් වෙනස්. මොකද ඊට වඩා මා හුඟා ගැඹුරට අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මේ දේශනාව පවත්වන්නේ. ඒ නිසා කෙනෙකුට දැන් අපිත් පොත්පත් වලින් ඉගෙනගෙන තියෙන්නේ සම්මා සංකප්ප, නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. ඕක ඔක්කොම කටපාඩම් කරලා තියෙන්නේ. කටපාඩමේ තියෙනවා. නමුත් එයට වඩා ශ්‍රේෂ්ඨයි ප්‍රායෝගික ජීවිතයේදී තමුන්ට තේරිච්ච යමක් කියන්න උත්සාහ ගන්න එක. කටපාඩම් කරලා ධර්මයේ කියනවට වඩා හොඳයි සැබෑ ජීවිතය තුළ තමුන්ට මේ ධහම දැනෙන විදිය, මේ නිවන තේරෙන විදිය තමුන්ට දැනෙන භාෂාවකින් ප්‍රකාශ කිරීම. මේ කාරණා පිළිබඳව ඔබේ අවධානය හොඳින් යොමු කරන්නට පුළුවන් නම් ඔබේ අවධානය යොමු කර මේ කාරණා තුළින් තමන්ගේ සිත පිරිසුදු කරගන්නට හැකියාවක් තිබෙනවා නම් මේ වැඩසටහනේ අපේ බලාපොරොත්තුව අපේ අරමුණ ළඟා කරගන්නට හැකියාවක් ලැබෙවි. ඔව් ඇත්තටම මේ මෙහි තියෙන වටින දේ තමයි මේක අහලා විතරක් නැවතිලා මදි. ක්‍රියාවට නංගන්න අවශ්‍යයි. ප්‍රායෝගික ජීවිතය තුළ මේක කළා බලන්න ඕනේ. මේ හාඳුරු කියප එක ඇත්තද? නැත්නම් බොරුවක් කිව්වද අපිට? අපිව මුලාවටපත් කරන්න හැදුවද? නැත්නම් කොහරි පොතකින් කියවල මේක අපිට කියලා යනවද? නිකන් මේ කියන ටික කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි ඔබේ සිත මූලික පිරිසුදු භාවයට පත් වෙච්ච බව. කිසිම සිත තුළ ආසාවක්, ඇලීමක්, බැඳීමක් ඇති නොවන තත්වයට සිතපත් වෙනවා ඔබට දැනේවි. ඒ කියන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සවන් දෙන්න ලෑස්තිද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා කරන මූලික දේශනාවට ඔබ කන්‍යමන්න සුදුසු වෙලා. ඔබ තුල තිබිච්ච මමත්වය විනාශ වෙලා. මම මරා දමන්න. මම මාගේ යන සංකල්පනාව මරා දැමීමත් සමගම තමයි පාරිශුද්ධත්වයට පත් වෙන්නේ. මම මරා දැමීම. මේ මම තමයි ඔක්කොම විනාශය කරගත්තේ.
මම මගේ යන අදහස ඊටාම සියුම් ආධ්‍යාත්මික ක්‍රියාත්මක වෙනවා. ඒක ලේසි පහසු මනසෙකුට තේරෙන්නේ නැහැ ඒ සියුම් බව. යම් කෙනෙක් ජීවිතයේ සියලු දේ නවත්වා සියලු භෞතික දේ නවත්වා ආධ්‍යාත්මීය ජීවිතයකට ප්‍රවිෂ්ඨ වෙලා තමුන්ගේ සිත තුළ මම ක්‍රියාත්මක වෙන විදිය නිරීක්ෂණය කරගෙන ඉන්න. එතකොට ඔබට තේරෙවි කොච්චර සියුම් විදියට මම ඉන්නවද කියලා. මගේ තුල සහැල්ලු බවකින්. සහැල්ලු. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ ගත යුතුයි මා තුල ජීවත් වෙන මම හෙවත් මමත්වය විනාශ කරන්න. ඔබ මමත්වය විනාශ කරට යෑමේදී ඇති වෙන බාධක, ගැටලු, කරදර ඒ සියල්ල ඔබ විඳ දරා ගත යුතුයි. ඒවා එලෙස ඇතිවන්නේ ඔබ තුල මම සිටිනා බව ඔබට ප්‍රත්‍යක්ෂ කර දීමටයි. කෙනෙක් ඕනෑම ආධ්‍යාත්මික ගමනක් යනකොට ඒ ආධ්‍යාත්මික ගමනේදී බාධක එන්න ඕනේ. ඒ කියන්නේ බුදු වෙනකොට මායя එන්නේ. බුදු වෙනකොට මායя ඉස්සරහට එමින් කියන්නේ තමුන්ගේ ඇතුළාන්තය තුල මම පවතින නිසා. බුද්ධ කියන්නේ සත්‍යනේ. සත්‍යයටපත් වෙන්න හදනකොට අසත්‍ය නැගිටලා එනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ යුද්ධ කරන්න ලෑස්ති වෙන්නේ අසත්‍ය එක්ක නෙමෙයි. තමුන්ට ඇති වෙන විරෝධතාවය මැඩ පවත්වා ගන්න. එතකොට ටික වෙලාවකදී උන්වහන්සේට තේරෙනවා මම මට ඇති වෙන විරෝධතාවය මැඩ පවත්වා ගත්තොත් මම කළා තියෙන්නේ මමත්වයේ වර්ධනය කිරීම. බලන්න හොඳට කල්පනා කරලා. මට ඇති වෙන විරෝධතාවය මම නෙමෙයි ඉන්නේ. දැන් අන්තිමට තීරණය කරනවා නෑ. මට ඇති වෙන විරෝධතාවය නෙමෙයි මම දැන් මැඩපවත්වන්නේ අසත්‍යයට එරෙහිව පවතින විරෝධතාවය. එච්චරයි. අසත්‍යයට එරෙහිව පවතින විරෝධතාවය මැඩපවත්වන ඔබ තුල මමත්වය ක්‍රියාත්මක වන්නේ නෑ. මම නෑ. සිත පුරුදු කරගෙන යන්න මම නැති කිරීම සඳහා. සිත තුල මම නැති කිරීමේ අදහස සිතුවිල්ලම තියාගෙන ඉන්න. එතකොට ඔබ මමත්වයෙන් අයින් වෙවි. එතකොට ඔබ තුල යහපත් සංකල්පනා සම්මා සංකප්ප ජනනය වේවි. ඒ ජනනය වෙන සම්මා සංකප්ප ඔබේ ජීවිතය, ඔබේ ආධ්‍යාත්මය නිවැරදි මාවතකට යොමු කරાવી. දැන් කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව සම්මා දිට්ඨිය ඇති කරගත්තා. සංකල්පනා සිතුවිලි පාරිශුද්ධත්වයටපත් වුණා. දැන් මේ පුද්ගලයාගේ වචන ගැන කියන්න පුළුවන් මොකද්ද? ඇතුළ පිරිසිදුයිනේ. ඇතුළ පිරිසිදු කෙනෙකුගෙන් කවදාකවත් නරක වචනයක් එන්න බෑනේ. දැන් එහෙනම් මේ පුද්ගලයා નિરાයාසයෙන්ම සම්මා වාචා. ඒ කියන හැම වචනයකම තියෙන්නේ තමුන්ගේ ආධ්‍යාත්මයේ පිරිසිදු වීමේ චේතනාව. ඒ කියන හැම වචනයකින්ම උගන්වන්න උත්සාහ දරන්නේ පාරිශුද්ධත්වයට පත්වීමේ වටිනාකම. හැම වචනයකින්ම පැහැදිලි කරන්නේ පිරිසිදු බව තුළ ඇති ශ්‍රේෂ්ඨත්වය. ඒ තමයි සම්මා වාචා. දැන් බලන්න හරියම ශ්‍රේෂ්ඨ ජීවිතයක්. මේක තමයි බ්‍රහ්මචර්යාව. මේක තමයි අපි කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතය කියලා. එහෙම නැතුව බ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ සියල්ල මේ අයින් වෙලා හිටියා කියලා ඒක බ්‍රහ්මචාරී ජීවිතයක් වෙන්නේ නැහැ. බ්‍රහ්මචර්යාව කියන්නේ මෙන්න මේ උතුම් හැසිරීම. දැන් මේ මාර්ගාංග තුනක් විස්තර කළා. එතකොටම කල්පනා කරලා බලන්න මේ කොච්චර ශ්‍රේෂ්ඨ හැසිරීමක්ද කියලා. කිසිම බාහිර ආසාවල් ප්‍රතික්ෂේප කිරීම. ආසාවල් සංතරපණය කරන්න නොයෑම. ආසාවල් එක්ක තියෙන බැඳීම අයින් කිරීම. ඒකනේ කරන්න ඕන වැඩේ. ආසාවල් සංතරපණය කළ ඉවර කරන්න බෑ. කවදාවත් බෑ. එකක් සන්තුෂ්ත කළා ඉවර කළා වෙනකොට තව 100ක් ඇවිල්ලා. කල යුතු වන්නේ ආසාවල් එක්ක ඇති බැඳීම ඉවත් කිරීමයි. ඔබ ආසාවල් එක්ක ඇති බැඳීම ඉවත් කරනකොට ඔබේ සිත ශාන්තභාවයටපත් වෙනවා. සිත නිවෙනවා. සිත සංසුන් වෙනවා. සිත ශාන්ත වෙනවා. සිත දමණය වෙනවා. සචිත්ත පරියෝ ධපනං. දැන් මේ පුද්ගලයාගේ වචන වෙනස් වෙලා. වචන වෙනස් වෙලා කියන්නේ සිතුවිලි වෙනස් වෙලා. සම්මා කම්මන්ත.
ඔහුගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා. වෙනදා තිබුණේ ලෞකික ක්‍රියාකාරීත්වය. භෞතික ලෝකේ දේවල් එක්ක හැපි ගැටෙමින් සතුන් මරමින් හොරකම් කරමින් කාම මිත්‍යාචාරය කරමින් වැරදි වැඩ කරමින් ගත වෙච්ච ජීවිතයක්. දැන් ආරෂ්ඨායක මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා හොඳ සංකල්පනා ඇතුලේ තියෙනවා. මොකද්ද හොඳ සංකල්පනා? කිසිම ආසාවක් නැතිකම. කිසිම ලොල් බවක් නැතිකම. කිසිම ලොල් බවක් නැති පුද්ගලයාට සත්තු මරන්න කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. කිසිම ලොල් බවක් ආසාවක් නැති පුද්ගලයාට කාම මිත්‍යාචාරයට කිසිම ආසාවක් නැහැ. කිසිම ලොල් බවක් ආසාවක් නැති පුද්ගලයාට සොරකමට කිසිම ආශාවක් නැහැ. මිනිහෙක් ජීවිතේ සොරකම් කරන්නේ භෞතික දේවල් වලට තියෙන ආසාව නිසා. මුලින්ම ඔබ භෞතික දේවල් වලට තියෙන ආසාව පිටු දකින්න. භෞතික දේවල් එක තියෙන බැඳීම හිතින් අයින් කරන්න. භෞතික දේවල් එක තියෙන බැඳීම හිතින් අයින් වෙනකොට ඔබේ සිත ශාන්ත භාවයටපත් වෙනවා. ඒ තමයි සම්මා කම්මන්ත. ඒ තමයි යහපත් කර්මාන්ත. ඊළඟට යහපත් දිවි පැවැත්ම. ආජීව කියන්නේ ඒක. මොකද්ද දිවි පැවැත්ම? භෞතික ලෝකයේ සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු ආසාවල් එක ජීවත් වෙනවා. ඒක තමයි මිච්ඡා ආජීව. ආසාවල් එක ජීවත් වෙනවා. භෞතික බැඳීම් එක ජීවත් වෙනවා. අපේක්ෂාවන් එක ජීවත් වෙනවා. බලාපොරොත්තු එක ජීවත් වෙනවා. සියලු භෞතික බැඳීම් බලාපොරොත්තු අපේක්ෂාවන් ආශාවන් පිටු දකින්න උත්සාහ ගන්නවා. එය තමයි සම්මා ආජීව. යහපත් දිවි පැවැත්ම. සරල දිවි පැවැත්ම. ඒ සඳහා උත්සාහවන්ත වෙනවා. හිත පිරිසිදු කරන්න උත්සාහවන්ත වෙනවා. සිතේ තියෙන වැඩිපුර තියෙන කුණු කන්දල් ටික ඔක්කොම සුද්ධ කරනවා. උල්වාම් තරම් මේ අතුලාන්තය සුද්ධ කරගෙන මේ අතුලාන්තය සුද්ධ කරනකොට තමුන්ගේ පාරිශුද්ධත්වය පිළිබඳව කල්පනාව තමුන්ට දැනෙන්න පටන් ගන්නවා. එතකොට තමුන්ට උනන්දුවක් උත්සාහයක් ඇති වෙනවා. මේකම කරන්න ඕන කොහොම හරි. කල යුතු එකම දෙය ඔබගේ ආධ්‍යාත්මය පිරිසිදු කර ගැනීම පමණයි. පිරිසිදු වෙච්ච ආධ්‍යාත්මය ඔබට සියල්ල ලබා දෙනවා. හැබැයි ඔබ සියල්ල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ආධ්‍යාත්මය පිරිසිදු නොකළ යුතුයි. එවිට ඔබ භෞතික බලාපොරොත්තුවක් තියාගෙන ආධ්‍යාත්මය පිරිසිදු කරන්න යෑම බරපතල වරදක් කළා බවට පත් වෙනවා. වෑයම සිතේ සිතුවිලි වල වේගය අඩු කරන්න තියෙන උවමනාව අපි අපේ ජීවිතය තුළ වර්ධනය. ඒක තමයි සම්මා